හෙලෝ ඔගොල්ලෝ හැමෝම මගේ චැට්ටන්චිය YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ අපේ ජීවිතවල අපිට ඊටාම බහුලව සිද්ධ වෙන දෙයක් ගැන. ඒ තමයි වැරදීම් ගැන. ගොඩක් වෙලාවට අපිට වැරදුනහම අපි කරන්නේ එතනම නතර වෙලා අඬන එක. හැබැයි මම අද ඔයාලට කියලා දෙනවා අඬන්නේ නැතුව එතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කතා කරමු ඇයි අපිට වරදින්නේ කියලා. අපිට වරදින්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපේ නොදැනුවත්කම හෝ අපි ගන්න වැරදි තීරණ. දෙවැනි හේතුව තමයි අපිට පාලනය කරගන්න බැරි බාහිර සාධක. යමක් වැරදුනහම ගොඩක් අය කරන පළවෙනි දේ තමයි තමන්ටම බැනගන්න එක. මං මෝඩයෙක්, ඇයි මං අසාර්ථක වුණේ වගේ දේවල් කියලා. ඒ වුණාට අපි වැරදුනහම ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි අපිටම සමාව දෙන එක. මොකද අපි මිනිස්සුනේ, මිනිස්සුන්ට වරදින්න පුළුවන්. මිනිස්සෙක් වුණාම වරදින්න පුළුවන් කියලා ඔයා ඉස්සෙල්ලාම පිළිගන්න ඕනේ. ඔයාලා දන්නවද KFC ලෝගෝ එකේ hina වෙලා ඉන්න සීයව? ඒ තමයි කර්නල් සෑන්ඩර්ස්. ඔයා එයාගේ ජීවිත කතාව ඇහුවොත් ඔයාට හිතෙයි ඔයාගේ ජීවිතේට මොනවද වෙලා තියෙන ප්‍රශ්න කියලා. සෑන්ඩර්ස්ට වයස අවුරුදු 5ේදී එයාගේ තාත්තා නැති වුණා. අවුරුදු 16ේදී එයා ඉස්කෝලෙන් අයින් වුණා. ඊට පස්සේ එයා නොකරපු රසාවක් නැහැ. එයා රේල් පාරේ වැඩ කරා, නීතිඥයෙක් වෙන්න උත්සාහ කරා, රක්ෂණ නියෝජිතයෙක් විදිහට වැඩ කරා. හැබැයි මේ එක රස්සාවකින්වත් එයා සාර්ථක වුණේ නැහැ. වයස අවුරුදු 65දී එයා විශ්‍රාම ගියා. එතකොට එයාගේ අතට ලැබුණේ ඩොලර් 105ක වගේ පුංචි මුදලක්. ඒ වෙලාවේ සෑන්ඩර්ස් මානසිකව වැටුණා. ජීවිතේ පවා නැති කරගන්න තීරණය කරා. ජීවිතේ නැති කරගන්න හිතපු ඒ වතාවේ එයාට හිතුණා එයාට කරන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා කියලා. ඒ තමයි රසට කුකුල් මස් බදින එක කියලා එයාට මතක් වුණා. එයාගේ පරණ කා එකේ ඇමරිකාව පුරා ගියා එක එක හෝටල් වලට එයාගේ රෙසිපි එක විකුණන්න පුළුවන්ද කියලා බලන්න. එයාගේ රෙසිපි එක 1009 වතාවක් ප්‍රතික්ෂේප වුණා. නමුත් 1010 වෙනි වතාවේ එක්කෙනෙක් හා කිව්වා. අන්න එතනින් තමයි මුළු ලෝකෙම දන්න KFC chicken බිහි වෙන්නේ. වයස අවුරුදු 65ක් වෙලත් 1009 වතාවක් ප්‍රතික්ෂේප වෙලත් සෑන්ඩර්ස් ආයේ නැගිට්ටා නම් වයස අවුරුදු 20ක් 30ක් වෙලා ඇයි ඔයාට බැරි? ඔයා ඔයාගේ වැරදීම ඔයාගේ හොඳම මොටිවේෂන් එක කරගන්න. සෑන්ඩර්ස්ට එදා බැරි වුණා නම් අද අපි කවුරුත් KFC කන්නේ නැහැ. KFC කියලා දෙයක් මේ ලෝකේ ඇත්තෙත් නැහැ. අපි දැන් කතා කරමු අලුතින් පටන් ගන්න ක්‍රමානුකූල පියවර කිහිපයක් ගැන. එහෙනම් ඔයාගේ පළවෙනි පියවර තමයි self acceptance. එහෙනම් මුලින්ම කරන්න ඕන දේ තමයි උන දේ වුණා කියලා පිළිගන්න එක. ගොඩක් අය කරන්නේ මෙයා නිසා මට මෙහෙම වුණා. මෙයා නිසා තමයි මට මෙහෙම වුනේ කියලා අනිත් කාට හරි ඇඟිල්ල දික් කරන එක. හැබැයි ඔයාට ඇත්තටම දිනන්න ඕන නම් තමන්ගේ වැරද්ද පිළි අරගෙන තමන්ට අවංක වෙන්න ඕනේ. දෙවැනි පියවර තමයි ඇනලිසිස්. මේකෙදි ඔයා කරන්න ඕනේ ඇයි මට වැරදුනේ කියලා හොයාගන්න එක. හැඟීම් බර වෙන්නේ නැතුව බුද්ධියෙන් හිතන්න ඕනේ. මම ගත තීරණේ වැරදිද? මම වැරදි මිනිස්සුන්ව ආශ්‍රය කරාද? මං ඇයි එහෙම කළේ කියලා ඔයාගෙම ප්‍රශ්න කරන්න ඕනි. මේ දේවල් කොලයක ලියා ගන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ වැරද්ද අඳුරගෙන ඉස්සරහට පියවරක් තියන්න හිතා ගන්න ඕනි. වැරද්ද අඳුරගන්න නැතුව ඔයා ඉස්සරහට ගියොත් වෙන්නේ ඔයා ආයෙත් කඩාගෙන වැටෙන එක. ඔයා වැරද්ද අඳුරගන්න නැතුව ඒක හදාගන්න නැතුව ඉස්සරහට ගියොත් වෙන්නේ ඔයා ආයෙමත් ඒ වැරද්ද කරලා ආයෙත් වැටෙන එක. ඒ නිසා අතීතයෙන් පාඩමක් ඉගෙන ගන්නවා මිස ඔයා අතීතය ඇතුලේ ජීවත් වෙන්න එපා. තුන්වෙනි ස්ටෙප් එක තමයි ලොකු හීනෙට පුංචි පියවරක් තියන එක. ගොඩක් අය පරාජය වුණාම ආයෙමත් ඒක කරලා බලන්න බයයි. ඔයා අද ලොකු කඩයක් කරලා පරාජය වුණා නම් ඔයා හෙට හිතන්න ඕනේ ලොකු කඩයක් දාලා පෝසත් වෙන එක ගැන නෙමෙයි. ඒක කුඩාවට පටන් අරගෙන විශාලත්වයට දක්වා ගෙනියන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න පුළුවන් පුංචි දේ ගැන හිතන්න. ඒ පුංචි දේ තමයි ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්නේ. හතරවෙනි ස්ටෙප් එක තමයි ඔයාගේ වටපිටාව. එහෙමත් නැත්නම් ඔයාගේ සර්කල් එක පිරිසිදු කරගන්න එක. වැරදුන තැනින් නැගිටින්න හදනකොට ඔයාට ඔයාගේ වටේ ඉන්න මිනිස්සු ඊටාම වැදගත්. ඔයා වැටුනහම ඔයාට hina වෙන, ඔග කරන්න බෑ කියලා නෙගටිව් අයිඩියාස් දෙන නෙගටිව් මිනිස්සු ඔයාගේ ජීවිතෙන් ඈත් කරලා තියන්න.
ඔයාට පුළුවන්. ඔයාට ඒක කරන්න පුළුවන් කියලා හිතන සහ කියන පොසිටිව් මිනිස්සුන්ව ඔයාගේ ජීවිතයට ඔයා ලං කරගන්න ඕනේ. පස්වෙනි පියවර තමයි කන්සිස්ටන්සි. ඒ කියන්නේ නොනැවතීම ඉදිරියට යන්න. අන්තිම පියවර තමයි අත් නොහැරීම. අලුතින්ම පටන් ගත්ත ගමන් පොඩි පොඩි බාධක එන්න පුළුවන්. ඒ වෙලාවට හිතන්න එපා අනේ මට ආයි වරදිනව නේද කියලා. ඉතින් මම දැන් මේ කියලා දුන්න ඊටාම සරල පියවර 5 අදම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයා අලුතින් පටන් ගන්න හදනකොට ඔයාට සෝෂල් ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්. ඔයා මේකෙදි කරන්න ඕනේ ඔයා සමාජයට බය වෙන්න එපා. අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි ලෝකයා මොනවා හිතයිද කියලා ඔයා හිතන එක. ඔයා වැටුනහම hina වෙන මිනිස්සු දවසක ඔයා ජයග්‍රහණය කරාම ඔයාගේ පස්සෙන් එන්න ගන්නවා. ලෝකයා කියන කතා අහහා ඉන්න ගියොත් ඔයාට වෙන්නේ ඔයාට කවදාවත් ඔයාගේ ගමන යන්න වෙන්නේ නැහැ. ඉතින් අද ඔයා ඉන්නේ වැරදුන තැනක නම් එතනම නතර වෙන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට පුංචිම හරි උදව්වක් වුණා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න Chat and Cheer YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.